welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද අරගෙන ආවා ඔයගලන්ට මම කලින් ඉඳන් කියලා තිබුණු study tips video එක. ඉස්සෙල්ලාම මම ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. මගේ නම ශමෝදිකා ජයනි. මම second shy තමයි medical faculty select උනේ. මගේ first shy result තිබුණේ B එකයි C දෙකයි. second shy result A දෙකයි B එකයි. මම second shy A levels කළේ 2024. දැනට ෆස්ට් ඉයර් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට වල්ඹ යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා. මගේ A level result sheet එක මම ඔයගලන්ට මේ පැත්තෙන් දාන්නම්. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයගලන්ට තව මාස 5ක වගේ කාලයක් තියෙනවා. එතකොට ඒ කාලේ බැලන්ස් කරගෙන වැඩ කරොත් එහෙම ඔයගලන්ට අනිවාර්යෙන්ම මේ ටයිම් එක මැනේජ් කරගෙන හොඳ රිසල්ට් එකකට අනිවාර්යෙන් යන්න පුළුවන්. මොකද මමත් වැඩ කරේ හරියට වැඩ කරන්න පටන් ගත්තේ මාස 6ක් මාස 7ක් වගේ තියෙනකොට. ෆස්ට් ෂයි එකේ මට වැරදුන තැන් සහ සෙකන්ඩ් ෂයි එකේ මම හදාගත්ත තැන් මම ඔයගොල්ලන්ට කියන්න. ෆස්ට් ෂයි එකේ දැන් O levels ඉවර වෙලා O level වලට අපි සාමාන්‍ය O level වලට මාසයක් තියලා වගේනේ හොඳට වැඩ කරන්න ගන්න. එතකොට ඒ ඉවර වුණාම පොඩ නිදහස හෙව්වා. ඒ හින්දා ෆස්ට් ෂයි එකේ හරියට වැඩ කරන්න ගත්තේ නැහැ. අනිත් එක අපිට තේරුනේ නැහැ ෆස්ට් ෂයි එකේ ගොඩ දාගත්තම තියෙන නිදහස. හරිද? ඒ කියන්නේ නිකන් ඒක කලින් ඉඳන්ම ඔලුවට වැටිලා තිබුණේ සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි වගේ ගියොත් එහෙම තමයි අපි සිලෙක්ට් වෙන්නේ. ෆස්ට් ෂයි එකේ ඔක කරගන්න වෙන්නේ නැහැ කොහොම. බයෝ අමාරුයි, මැත්ස් අමාරුයි වගේ එකක් තමයි මුලින්ම වැටිලා තිබ්බේ. ඒක සෑහෙන වැරදි මානසිකත්වයක්. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි එක පටන් ගත්තත් හරිය මම හිතාගත්තා මගේ ටර්නින් පොයින්ට් එකක් තිබ්බා. මම ටර්නින් පොයින්ට් එක මොකක්ද කියලා මෙතන කියන්න නැතේ ඉන්න. කොහොම හරි එතනින් පස්සේ තමයි හිතාගත්තේ හොඳටම වැඩ කරනවා කියලා. ඒත් අර ෆස්ට් ෂයි එකේ දැන් හරියට මට ප්ලෑන් එකක් තිබ්බේ නැහනේ. ඒ හින්දා සෙකන්ඩ් ෂයි එකේ ප්ලෑන් එක හදාගන්න ටික කාලයක් ගියා. ඊට පස්සේ තමයි බැලම වැඩ කරන්න ගත්තේ. ඒකත් A level වලට මාස 6ක් 7ක් තියෙද්දි වගේ තමයි හරියටම වැඩ කරන්න ගත්තේ. ඉතින් එතකොට මගෙන් ගොඩක් කට්ටිය අහලා තිබුණා ටයිම් ටේබල් එකකටද වැඩ කරේ කියන එක. ටයිම් ටේබල් එකකට නෙමෙයි වැඩ කරේ. ටයිම් ටේබල් එකක් හදාගෙන මේ කියන්නේ මේ වෙලාවට මේක කරනවා කියලා හදාගෙන මේ වැඩ කරේ. මම to do list එකක් හදාගත්තා. to do list එකක් කියන්නේ ඉන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ මම වැඩ කරපු විදිය මේ පොතේම මේ ඔක්කොම තියෙන්නේ එහෙම ඒ කියන්නේ වැඩ කරපු විදිය. මේ විදිහට A4 focus වෙන්න නේද? A4 වල පාට පාටින් කපාගෙන ඔය විදිහට අලවලා ඊට පස්සේ ඒක ඉස්සරහින් මම ඒ දවසට කරන්න ඕනේ වැඩ ටික මම උදේට තමයි ලියාගන්නේ. කලිනුත් නෙවෙයි උදේට තමයි ලියාගන්නේ. ඊට පස්සේ අර කොලෙන් මම ටයිම් එක දාගන්නවා. මම පාඩම් කරන ටයිම් එක කියන්නේ 4ට පටන් ගත්තා නම් 7 ඉඳන් 8 වෙනකන් නම් පාඩම් කරේ 7 to 8 කියන එක දාගන්නවා. ඉස්සරහින් දාගන්නවා පැයයි 1 hour. හරිද? ඒ විදිහට දාලා මම අන්තිමට අර එන පැය ගාන එකතු කරලා යටින් දාලා තමයි මම දවසකට පැය කීයක් වැඩ කරනවද කියන එක බලාගත්තේ. එතකොට ඒ දවසේ කරන වැඩ ඉස්සරහින් මම ටික් මාක් එකක් දාලා මාක් කරගත්තා මේ වැඩ ටික මම අද කරා කියන එක. මම තරු ක්‍රමේ අනුගමනය කරා. තරු ක්‍රමේ කියන්නේ මම තරු ක්‍රමේ ගැන මෙතන කියලා දෙන්න නැතුව ඉන්න ඕගොල්ලන්ට YouTube එකේ වීඩියෝස් තියෙනවා මං හිතන්නේ තරු ක්‍රමේ ගැන දාලා තියෙනවා. ඔයාලා ඒව බලලා ඒ විදිහට වැඩ කරනවා නම් කැමති නම් වැඩ කරන්න. මට නම් මේ ක්‍රමේ සාර්ථක වුණා. ලොකු කොලයක මං හදාගත්තේ. එතකොට දැන් අර මම සබ්ජෙක්ට් තුනට වෙනම පාට තුනක තරු කාඩ් ගත්තා. එතකොට ඒ තරු පාට තුනෙන් හරි ලස්සනයි. ඉතින් ඒ කියන්නේ අර ලස්සනට තියෙන්නත් අර නිකන් කියන්නේ අපේ මනස හැදෙන්නත් ඕනේ අපි වැඩ කරන්න. එතකොට මට ඒක මාර විදිහට සාර්ථක වුණා. ඉතින් ඒ ක්‍රමේ ගොල්ලොත් try කරලා බලන්න හරියනවා නම් මේ විදිහට වැඩ කරගෙන යන්න. එතකොට A level කරන ඔයගොල්ලන්ට කියන්න තියෙන තව දෙයක් තමයි ඔයගොල්ලෝ ඇත්තටම හොඳ නිින්දක් ගන්න ඕනේ. ඒක නම් අනිවාර්යයි. මම දන්නේ අනිත් අයට කොහොමද කියලා. හැබැයි මට නම් අනිවාර්යෙන් නිින්ද කියන දේ නම් අත්‍යවශ්‍යම වුණා. මම කියන්නේ අනිවාර්යෙන් පැය 5 පැය 6 නිදා ගන්නවා. ඒ කාලේ කියන්නේ එක්සෑම් ලඟ වුණත් මම පැය 5 පැය 6 නිදා ගන්නවා. මාසයක් තියෙද්දි පැය 5 පැය 6ක් අනිවාර්යෙන්ම නිදාගත්තා. මට දවල්ට නිදිමත එනවා. ඒක කොහොමද එහෙමයි හවස 1ට 2ට වගේ සෑහෙන ලොකු නිදිමතක් එනවා. ඒ හින්දා මම පුරුදු වෙලා හිටියා ඒ ටයිම් එකට විනාඩි 10කට ටයිමර් එක තියලා නිදා ගන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් විනාඩි 10ක් නිදාගන්නේ කොහොමද වගේ එකක් හිතෙන්න පුළුවන්. හැබැයි මම ඒකට පුරුදු වුණා. විනාඩි 10න් මට ඇහැරෙනවා ටයිමර් එකට ඇහැරෙනවා. අනිත් එක එහෙම නිදාගෙන නැගිටලා වැඩ කරනකොට ළමයි අර පුදුම මේ උද්‍යෝගයෙන් වැඩ කරන්න පුළුවන්. එහෙම නිදාගෙන නැගිටලා ඔයගොල්ලෝ වොෂ් එකක් එහෙම දාගෙන ආවිලා පාඩම් කරන්න පටන් ගන්නකොට නිකන් ඔයගොල්ලෝ උදේ නැගිටලා පාඩම් කරන්න පටන් ගත්තා වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ. ඒක නිසා
ක්වික් නැප් එකක් පුළුවන් නම් ඔයගොල්ලෝ දවල්ට ගන්න. එතකොට මම පාඩම් කරපු පරිසරය ගත්තොත් මම පාඩම් කරේ ඇත්තටම මගේ රූම් එකේ. මගේ රූම් එකේ මම මේස දාලා තිබුණේ ජනෙල් පැත්තට. එතකොට අර නිකන් අපිට ස්ට්‍රෙස් වෙන වෙලාවට නිකන් එළිය පේන්න තිබ්බහම අර ඒක හරියම සැහැල්ලුවක් හිතට. ඒක නිසා මම ඒ විදිහට තමයි පාඩම් කරේ. බිත්තිවල අර සමහරු ගහගන්නවනේ ඔය එක එක රූප ඇඳලා එහෙම ගහගන්නවනේ. මට දැන් ඉස්සරහ බිත්තියක් නැති නිසා මං කරේ මගේ එහා පැත්තේ තිබුණේ මගේ කබඩ් එක වැහෙනකම්ම ඒක ඒවා ගහගෙන හිටියා. එතකොට මට අර චූටි බ්‍රේක් ගන්න ඕන විනාඩි 5ක විතර බ්‍රේක් එකක් ගන්නකොට පුටුව අනිත් පැත්ත හරවගෙන අර කබඩ් එකේ ගහපු ඒවා ටික කියෙව්වා. ඒව තමයි කරේ. අනිත් එක තමයි ළමයි ඔයගොල්ලෝ නෝට්ස් හදනකොට පිළිවෙලට ඒ නෝට්ස් ටික හදන්න. දැන් ඒ කියන්නේ ආපහු සැරයක් අපි බලනකොට අපිට හරි ආසාවෙන් බලන්න පුළුවන් වෙන විදිහට නෝට්ස් ටික ඔයාලා හදාගන්න. මම පොයින්ට් බුක් එකක් තියාගත්තා ෆිසික්ස් වලටයි කෙමිස්ට්‍රි වලටයි. දැන් බයෝ වලට නම් පොයින්ට් බුක් එකක් කියලා තියාගන්න බෑනේ. ඒක ඔයාලා දන්නවනේ බයෝ වල හැම කරුණක්ම වගේ වැදගත්. එතකොට ෆිසික්ස් වලටයි කෙමිස්ට්‍රි වලටයි මම පොයින්ට් බුක් එකක් තියාගත්තා. ඒ කියන්නේ ෆිසික්ස් වලයි කෙමිස්ට්‍රි වලයි අපි පාඩම් කරනකොට අපිට තේරෙනවානේ මේ පොයින්ට් එක වැදගත්. මේක නිකන් එක්සෑම් එකට එයි වගේ කියලා ඒ හැම පොයින්ට් එකක්ම මම පොයින්ට් බුක් එකේ ලියාගත්තා. දැන් මං ගාවේ පොත් නෑ ඔයාලට පෙන්නන්න. මේව මම මගේ යාළුවන්ට දුන්නා. එතකොට තව ඔයගොල්ලෝ පේපර්ස් කරනකොට පේපර්ස් වල ඩිස්කෂන් බලනකොට සර්ලා කියනවා කියන්නේ තමන්ගේ ගුරුවරු ඕගොල්ලන්ට කියනවා උගන්වන වෙලාවට මේ පොයින්ට් එක වැදගත් කියලා කියනවා. ඒ වෙලාවට ඒ පොයින්ට් එකත් මම පොයින්ට් බුක් එකේ ලියා ගන්නවා. ඒ විදිහට කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට වෙනමම පොයින්ට් බුක්ස් මම හදාගත්තා. ඒක පුදුම ප්‍රයෝජනවත් වුණා ළමයි. මම කියන්නේ ඕගොල්ලන්ටත් පුළුවන් නම් පොයින්ට් බුක් එකක් හදාගන්න. මොකද අපිට ඒ ලෙවල් වලට සතියක් වගේ තියෙනකොට අපිට හිතා ගන්න බැරි වෙනවා අපි බලන්නේ මොනවද කියලා. ඒ වෙලාවට ඕගොල්ලන්ට සෑහෙන වැදගත් වෙනවා පොයින්ට් බුක් එක බලන එක. මොකද හැම පාඩමකින්ම ඔයගොල්ලෝ අනිවාර්යෙන් එක පොයින්ට් එක ගන්න හැරි ලියලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට අර කවර් වෙනවා ඒ ආශ්‍රිතව තිබුණේ මොනවද කියන එක. ඒ හින්දා පුළුවන් නම් පොයින්ට් බුක් එකක් හදාගන්න. ඊට පස්සේ මම පේපර්ස් කරපු විදිය ගත්තත් එහෙම ෆස්ට් අයි එකේ අපි කොහොමද පාස් පේපර්ස් කරනවනේ ළමයි. එතකොට මම ෆස්ට් අයි එකේ පාස් පේපර්ස් කරා. පාස් පේපර්ස් දෙපාරක් විතර කරා මං හිතන්නේ. සෙකන්ඩ් අයි එකේ තමයි පාස් පේපර්ස් ගොඩක් සැරයක් කරේ. අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන එක වැදගත්. මේක හැමෝම කියන දෙයක්. ඒක අනිවාර්යයෙන්ම ඔලුවට දාගන්න පාස් පේපර්ස් කරන එක පුදුම වැදගත්. මොකද අපේ ෆිසික්ස් පේපර් එකේ පාස් පේපර් ක්වෙස්චන්ස් 3ක් විතර ඒ ආශ්‍රිත ඒවා 3ක් විතර අහලා තිබුණා. අනිවාර්යෙන් සබ්ජෙක්ට් එක බැලන්ස් වෙන්න වැඩ කරා. හැබැයි චුට්ටක් බයෝ වලට මම වැඩිත් කැමති නෑ. ඇත්තට මම පාඩම් කරලා ලොකෝට කැමති නෑ. ඒ මම මැත්ස් කරන්න කැමතිත් නෑ. ඒකයි මම බයෝ තෝරගත්තේ. කොහොම හරි කෙමිස්ට්‍රි ෆිසික්ස් නම් සෑහෙන්නම වැඩ කරා. බයෝ වලට වැඩ කරා අන්තිම කාලේ චුට්ටක් හරි. ඒ කියන්නේ ළමයි මම සාමාන්‍යයෙන් දවසකට සබ්ජෙක්ට්ස් දෙකක් දාගෙන තමයි වැඩ කරේ. එකම සබ්ජෙක්ට් එක වැඩ කරන්නත් බෑ. සබ්ජෙක්ට්ස් තුනම වැඩ කරන්නත් අමාරුයි මට නම් පෞද්ගලිකව. ඒක නිසා මම සබ්ජෙක්ට් දෙකක් දාගෙන තමයි වැඩ කරේ. කෙමිස්ට්‍රි ෆිසික්ස් වලින් මම ආස නැති සබ්ජෙක්ට් එක තමයි මම උදේ වරුවට දාගත්තේ. මොකද එතකොට අර උදේම අපි පොඩ්ඩක් ෆුල් එනර්ජි එකෙන් වැඩ කරන්න ගන්න ඕනේ. එතකොට ආස නැති සබ්ජෙක්ට් එක තමයි මම මුලින්ම දාගත්තේ. ඒ කියන්නේ ඒ දෙකෙන් පොඩ්ඩක් ආස නැති ෆිසික්ස් වලට ෆිසික්ස් තමයි උදේට කරේම. ළමයි ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්නේ මම පාඩම් කරපු විදිහ ඕගොල්ලෝ මේ විදිහට වැඩ කරන්න කියලා නෙවෙයි මම කියන්නේ. මම පාඩම් කරපු විදිහෙන් ඕගොල්ලන්ට ගන්න දෙයක් තියෙනවා නම් ඒක අරගෙන ඔයගොල්ලන්ගේ පාඩම් කරන ප්ලෑන් එකක් ඕගොල්ලෝ වෙනමම හදාගන්න. ඕගොල්ලෝ අහලා තියෙන්නේ බයොලොජි වලට වැඩ කරපු විදිහ, ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට වැඩ කරපු විදිහ. ඊට පස්සේ මොන යුනිවර්සිටි එකේද කියලා අහලා තියෙනවා. මම වයඹ යුනිවර්සිටි එකේ. කොහොමද රැයදවල් වැඩ කරේ දවසට පැය කීයක් වැඩ කරාද කියලා අහලා තියෙනවා. හරි මම කියන්නම්. මම ඒ කියන්නේ රැය වෙනකම් පාඩම් කරලා පුරුදු කෙනෙක් නෙවෙයි. මම උදේට තමයි නැගිටින්නේ. සාමාන්‍යයෙන් උදේ මම මුල්ම කාලේ ඒ කියන්නේ මාස 6න් වගේ වැඩ කරන්න පටන් ගත්ත කාලේ මුල්ම කාලේ මම දෙකට නැගිටින්න මම 10ට නිදාගත්තේ. 10 වෙනකොට කොහොමද නිදිමත එනවා. මට රැය වෙනකන් ඉන්න බෑ. ඉතින් මම මෝර්නින් පර්සන් කෙනෙක්. එතකොට උදේ නැගිට ගමන් කොහොමද දෙකට විතර බයෝ වගේ දෙයක් නම් පාඩම් කරන්න ගන්න ටිකක් අමාරුයි. ඒක හින්දා මම කරේ ෆිසික්ස් වල පේසුරු තියෙනවනේ. පේසුරු වල MCQ කරපු එක තමයි මම කරේ. MCQ කරනවා වරදිනේ වගේ ඩිස්කෂන්ස් බලනවා. ඩිස්කෂන්ස් වලට YouTube වල සර් කෙනෙක් හිටියා. මට මතක නැහැ ඒ සර්ගේ නම. කොහොම හරි සර් කෙනෙක් හිටියා. එයාගේ ඩිස්කෂන්ස් තමයි මම බැලුවේ.
ක්ලාස් ගියපු සර්ගෙත් මම පේපර්ස් කරලා ඒ වගේ වීඩියෝස් ටික බැලුවේ උදේට තමයි. හරි ආසාවෙන් MCQ කර කර වීඩියෝස් බැලුවා. එතකොට මට නිදිමතක් එන්නේ නැහැ. ඊට පස්සේ උදේ 7ට විතර වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා තමයි අපව පාඩම් කරන්න ගත්තේ. ඒ වෙලාවට තමයි මම උදේට කරන්න ඕන ටික ලියාගත්තේ. කියන්නේ දෙකට නෙවෙයි, දෙක රැගිරලා නෙවෙයි අර වෙලාවට. පැය කීයක් වැඩ කරාද කියලා අහලා තියෙනවා. කියන්නේ හරි ඒක ගැන කතා කරොත් ඇත්තටම කියන්න ඕන දෙයක් තියෙනවා මෙතන. මට මුලින්ම ඒ කියන්නේ මම වැඩ කරන්න ගත්තත් හරි මට හිතුණා පොඩක් try කරලා බලන්න යාළුවොත් එක්ක වැඩ කරන එක. කොහොමද දන්නවද චුට්ටක් ගෑල්ලම එකතු වුණාම වැඩ කරනවට වඩා පොඩක් කතා කරන එක වැඩි. ඒක නිසා කොහොම හරි ඒ ක්‍රමේ නම් වැඩි සාර්ථක වුණේ නැහැ. ඊට වඩා මම තනියෙන් හිටියම මම පාඩම් කරනවා කියලා මට හිතුණා. කොහොම හරි මේ මං ගිහපු ක්ලාස් එකකින් මට යාළුවෙක් හම්බුණා. ඇත්තටම වැඩ කරන්න මාත් එක්ක ඒ කියන්නේ ගොඩක් හොඳට වැඩ කරන කෙනෙක්, ක්ලාස් වල රෑන්ක් එක උඩින් තියෙන කෙනෙක්. එහෙම යාළුවෙක් හම්බුණා. ඒත් එක්ක එකතු වෙලා අපි දෙන්න ප්ලෑන් එකක් හදාගෙන තමයි පස්සේ වැඩ කරන්න ගත්තේ තරගෙට. ඒක වෙනමම දෙයක් ළමයි. කියන්නේ තරගෙට වැඩ කරන එක කියන්නේ මෙහෙමයි. මම අනික් කෙනාව පරද්දලා වැඩ කරනවා කියන එක නෙමෙයි තරගෙට වැඩ කරනවා කියන්නේ. කියන්නේ දැන් අපි දෙන්න කරේ වැඩිපුර වැඩ කරන කෙනාට අනිත් කෙනා ඉන්ටර්වල් එකේදී කෑම අරන් දෙන්න ඕනේ. එහෙම එකක් තමයි අපි නිකන් ඔට්ටුවට වගේ කරේ. එතකොට මේ කෑම කන බලාපොරොත්තුෙන් තමයි ඒ වැඩ කරේ. අනිත් එක දැන් සමහර වෙලාවට මට නිදිමත එනවා. දවල්ට නිදිමත ඇවිල්ලා මට වැඩ කරන්න හිතෙන්නේ අපෝ මේක නම් එපා වෙනවා මොන කර්මයක්ද මේ කියලා හිතෙන වෙලාවට අර අදාලා තියෙනවා. මම නම් දැන් පැය 10ක් වැඩ කරා. ඔයා කොච්චරක් වැඩ කරාද? ඒකට මට හිතෙනවා වව් වරුනේ මියා පැය 10ක් වැඩ කරලා මම තාම පැය 4ක්වත් වැඩ කරේ නෑනේ වගේ එකක් හිතින මම එතනින් පස්සේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒක මට පෞද්ගලිකව ඇත්තටම සෙකන්ඩ් ට්‍රයි එකේ මෙච්චර මේ රිසල්ට් එකට එන්න උදව් වුණු සෑහෙන ලොකු දෙයක් ඒක. ඉතින් ඔයගොල්ලොත් එහෙම try කරලා බලන්න. හොඳ යාළුවෙක්ව හොයාගෙන ඒ යාළුවත් එක්ක ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන්න try එකක් දෙන්න. මම සාමාන්‍යයෙන් මුල් කාලේ නම් වැඩ කරේ පැය 11ක් 12ක් විතර. ඊට පස්සේ එක්සෑම් එක ටික ටික ලඟ වෙනකොට නම් පැය 16ක් 15ක් 16ක් 17ක් මම හිතන්නේ උපරිම වැඩ කරලා ඇත්තේ. පැය 17ක වගේ තමයි උපරිම වැඩ කරන්න ඇත්තේ. ඔයගොල්ලන්ට ඊට වඩා වෙලාවක් වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. පැය 6ක පැය 5ක් උපරිම කියන්නකෝ. පැය 5ක ස්ලීප් එකක් හොඳටම ඇති මම හිතන්නේ. පැය 5ක ස්ලීප් එකක් අරගෙන ඔයගොල්ලන්ට පැය 14 වඩා වැඩ කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. අක්කි ඔයා මුලින් ඉඳන් කොහොමද හරියට වැඩ කරන්න පටන් ගත්තේ? මුලින් ඉඳන් ෆිසික්ස් කෙමිස්ට්‍රි වලට බෙස් මාක්ස් තිබ්බද? ඒ වගේම හැම තිබුණ නැත්තම් කොහොමද අක්කා ලකුණු වැඩි කරගත්තේ? වැඩ කළේ කියලා කියන්න කියලා තියෙනවා. සබ්ජෙක්ට්ස් වලට ගත්තොත් එහෙම මම දැන් ක්ලාස් වල පේපර්ස් ලියනකොට මුලින් ඉඳන් හොඳ ලකුණු තිබ්බා කියලා එකක් උනේ නැහැ. ඒ කියන්නේ දැන් ඒ ලෙවල් පටන් ගත්තත් හරිය නෙමෙයි මම මාස 6ක් තියදී කොහොමද ලකුණු තිබ්බේ කියන එක කියනනම් ඕගොල්ලන්ට. ෆිසික්ස් වලට නම් සාමාන්‍යයෙන් ක්ලාස් එකේ මට ඕනේ උනේ ෆිසික්ස් වලට මට රෑන්ක් ලිස්ට් එකට එන්න ඕනේ වුණා. ඒ කියන්නේ දැන් අපේ 50 දෙනෙක්ගේ රෑන්ක්ස් දානවා. අයිලන්ඩ් වයිස් උත් දානවා. ක්ලාස් එකේ රෑන්ක් ටිකක් දානවා. එතකොට ක්ලාස් එකේ රෑන්ක් එකට හරි මට අඩුම තරමේ ක්ලාස් එකේ රෑන්ක් එකේ 50 දෙනාගේ දාන්නේ. අයිලන්ඩ් රෑන්ක් 100 දෙනාගේ තමයි දාන්නේ. එතකොට මට ඕනේ වුණා ක්ලාස් එකේ 50 දෙනා අතරට එන්න. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් මම අපේ නම් ක්ලාස් එකේ සර් එසේ පේපර්ස් වල දැන් දෙන්නේ මොනවද කියන එක සර් කලින් කියනවා. එසේස් වලට මේ පාඩමෙන් තමයි දෙන්නේ මේකෙන් තමයි දෙන්නේ කියලා කියනවා. දැන් ශාස්ත්‍ර වල එහෙම කොටස් 3ක් නේද? 3ක් තියෙනවනේ. ඒ තුනෙන් චුම්බක ශාස්ත්‍ර නම් එහෙම. ඒ විදිහට කියනවා. එතකොට මම ඒ පාඩමට අදාළව අනිවාර්යෙන් එසේස් දෙක කරලා තමයි යන්නේ. ගෙදරින්. එහෙම කරලා ගිහිල්ලා තමයි කොහොම හරි මට රෑන්ක් ලිස්ට් එකට එන්න පුළුවන් වුණේ. මං හිතන්නේ මම ආවේ 47 වෙනියටද කොහොද මුලින්ම. ඊට පස්සේ අර නිකන් අමුතුව ආවා නිකන් ගැම්මක් ආවා. තව ඉස්සරහට යන්න ඕනේ. දැන් මං 47ට ඇවිල්ලා තියෙන්නේ වගේ එකක් තිබ්බා. පස්සේ මං කරේ මට කියන්නේ මං කොච්චර පාඩම් කරත් මට නිකන් මදි. 47 යනවා ආයෙ 50ට යනවා ආයෙ උඩට යනවා එහෙම එකක් තියෙනවා කොහොමද ඉතින් ඒක තියෙනවා හරිද ඊට පස්සේ මම ක්ලාස් එකේ සර්ත් එක්කත් ගිහලා කතා කරලා තියෙනවා කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකේම මම සෙකන්ඩ් ෂයි එකේ නම් බයෝ වලට ක්ලාස් ගියේ නැහැ තියරි ක්ලාස් රිවිෂන් ගියේ නැහැ පේපර් ක්ලාස් නම් ගියා මම පේපර් ක්ලාස් ගියේ බයෝ වලට මාස 3ක් තියෙද්දි ඔයගොල්ලෝ නම් මේ වගේ මෝල් වැඩ කරන්න එපා දැම්මම යන්න අනිවාර්යෙන්
කලින් ඉඳන් යනවා නම් හොඳයි. යන්න නැත්තම් දැම්මම ඔයගොල්ලෝ යන්න පටන් ගන්න බයෝ පේපර් ක්ලාස් එකට. මොකද අනිවාර්යෙන්ම මේක වැදගත් ළමයි. ඊට පස්සේ මගේ ලකුණු සාමාන්‍යයෙන් තිබුණේ ෆිසික්ස් ක්ලාස් එකේ නම් 50 ගණන් 60 ගණන් වගේ තමයි මාස 6ක් වගේ තියදී තිබ්බේ. මං හිතන්නේ මට 77ක 78ක් ආවා එකම එක සැරයක්. ඒ අරුණාම මේ ආයෙ හැම ලොකුවට මාර්ක්ස් ආවෙලා නැහැ. කියන්නේ අපේ වැඩිම ලකුණුත් එන්නේ නිකන් 88 ඒ වගේ තමයි. අර ඉඳලාම තමයි 92 වැඩිම ලකුණක් වෙන්නේ. අන්න එහෙම. කියන්නේ පේපර්ස් වල විදිහත් එක්ක තමයි ලකුණු බෙදිලා ගිහිල්ලා ඒ විදිහට එන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ ලකුණු බලන්න එපා. හරිද? ඒක නිසා ඔයගොල්ලන්ට ක්ලාසස් වල හම්බ වෙන ලකුණු වලින් A level වලට මට එන්නේ මේ වගේ ලකුණක් කියන එක කියන්න බෑ. ඒක හින්දා ඔයගොල්ලෝ ලකුණු මත රඳා පවතින්න එපා. තේරුණාද? පුළුවන් තරම් හොඳට වැඩ කරලා රෑන්ක් එක ක්ලාස් එකේ රෑන්ක් එක ඉස්සරහට ගන්න බලන්න. ළමයි ඕගොල්ලන්ට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වෙන සද්ද ඇහෙනවා නම් අනේ ඇත්තටම සමාව වෙන්න ඕනේ. මට වීඩියෝ එක ගේ ඇතුලේ කරන්නත් බෑ. ගේ ඇතුලේ සද්ද වැඩි. එළියෙත් බලාගෙන යනකොට එළියෙත් සද්ද වැඩි. ඉතින් ඇත්තටම සමාව ඉල්ලනවා ඔයගොල්ලෝගෙන් බෑග්ග්‍රවුන්ඩ් එකේ සද්දයක් ඇහෙනවා නම්. මගෙන් එකෙනෙක් අහලා තිබුණා කන්සිස්ටන්සි තියාගන්නේ කොහොමද කියලා. කන්සිස්ටන්සි ඇත්තටම වටිනවා. ගොඩක් වටිනවා. අපේ ફોකස් එක තියාගන්න එක පාඩම් කරනකොට. ඒක කරගත්තේ මම ඔයගොල්ලෝ කියන්නේ දැන් මම පාඩම් කරගෙන යනකොට මට හිතෙනවනේ මොන කර්මයක්ද මේ? ඇයි අපි මෙච්චර මේ දුක් විඳින්නේ? මේවා කොහොමද මට අමතක වෙනවා වගේ එකක් එනවනේ. ඒ වෙලාවට මම කරන්නේ අපේ අම්මට මම ඉස්සර මගේ ෆෝන් එක දීලා තිබ්බේ. මොකද ෆෝන් එක තිබ්බොත් නම් ඉතින් දවසින් භාගෙම ෆෝන් එකේ තමයි. ඒක අපිට දැනෙන්නේවත් නැහැ අඩුපතරම වෙලා යනවා කියලා ෆෝන් එකේ ඉද්දි. ඉතින් මම අම්මට ෆෝන් එක දීලා තිබුණේ. මට දැන් ෆෝන් එක අවශ්‍යම වෙලාවට ඒ කියන්නේ රෙකෝඩින් එකක් ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනකොට ඒ දවස්වලට අපේ අම්මට මම පොරොන්දු වෙනවා. එයාගේ ඔළුවට අත තියලා මම පොරොන්දු වෙනවා. මම මේ වැඩේ ඇරෙන්න වෙන දේවල් මම කරන්නේ නැහැ කියන එක අම්මට පොරොන්දු වෙනවා. එතකොට ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් විශ්වාස කරන කෙනෙක්. එතකොට මට අර දෙයින් පිට වෙන දෙයක් ෆෝන් එකෙන් කරන්න හිතෙන්නේ නැහැ. හරිද? මම මේ විදිහට තමයි ෆෝන් එක අයින් කරලා තියාගත්තේ. එතකොට දැන් මම වැඩ කරපු මුල් කාලේ කියන්නේ මාස 6 මේ තියෙනකොට වැඩ කරන්න ගත්ත මුල් කාලේ ෆෝන් එක මං ගාව තිබුණා. අවසාන වෙනකොට ඔන්ලයින් ක්ලාසස් ටිකක් අඩුයිනේ. එතකොට අපි තනියෙන් වැඩ කරන කාලේනේ ඉන්නේ. ඒ කාලේ තමයි මම ෆෝන් එක අම්මට දුන්නේ. මේ වගේ කාලෙදි මම කරේ ෆෝන් එකේ මගේ YouTube එකේ එන්නෙම මට සජෙස්ට් වෙන්නෙම මම බලනම ඔය මෙඩිකල් ෆැකල්ටි වල අක්කලා අයියලාගේ චූටි ෂෝට් වීඩියෝස් එතකොට ඒ වගේ දේවල් මම එතකොට කරන්නේ මේ වගේ ෂෝට් වීඩියෝ එකක් බලලා ටිකක් මොටිවේට් වෙනවා. ඇත්තටම මම මොටිවේට් වෙනවා මේ වගේ දේවල් වලින්. අනිත් දේ තමයි මම ලොකු vlogs බලනවා නම් අනිවාර්යෙන් මම බලුවේ හුස්නේරා කියලා YouTube channel එකක් තියෙනවා. ඔයාලා දන්නවා ඉතින් සමහර කට්ටිය. ඒ අක්කගේ වීඩියෝස් තමයි මම බැලුවේ ඒ කාලේ ඉඳන්ම. මම හිතන්නේ එයාගේ ස්ටඩි වීඩියෝස් මම 10 පාරකට වඩා එකක් බලලා ඇති. ඒ තරම් එයාගේ වීඩියෝස් මගේ හිතට වැදුනා. ඒක නිසා මම එයාගේ වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගෙන දැන් ඩේටා නැති වෙලාවට වුණත් ඩවුන්ලෝඩ් කරගෙන මම බැලුවා. මම වෙනම කාඩ්බෝඩ් එකක් හදාගත්තා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ડોක්ටර්ස්ලාගේ මේස ඉස්සරහා තියෙනවා ડોක්ටර්ගේ නම ගහපු වෙනමම නේම් ප්ලේට් එකක් වගේ එකක්. එතකොට ඒ වගේ එකක් මම හදලා ડોක්ටර් කියන එක ඉස්සරහට දාලා මගේ නම දාලා හදලා මම කාමරේ මගේ බේස් ඉස්සරහින් මට පේන්න තියාගත්තා. එතකොට ඒක දකින්නකොට මම කොච්චර මගේ හිත පිට යන්න ආවත් මම මොටිවේට් වෙනව නැහැ. මම මේකට වැඩ කරන්න ඕනේ. ડોක්ටර් කියන නම මම කොහොම හරි මගේ නම ඉස්සරහට ගන්න ඕනේ කියන එක අපේ ඔළුවට වැටෙනවා. ඉතින් ඒ විදිහට මම කන්සිස්ටන්සි තියාගන්නේ ඒ වගේ දේවල් කරා. හරිද? සමහරුන්ට මේක කියන්නේ ඒක හරි මෝඩ වැඩක් කියලා හිතෙන්න පුළුවන්. හැබැයි පෞද්ගලිකව මට නම් හරිම සාර්ථක වෙන වැඩක් ඒක. ඔයගොල්ලෝ ලැජ්ජා වෙන්න එපා. හරිද? ඒ කියන්නේ දැන් කාමරේට කවුරු හරි එනකොට ඕක දැක්කහම නිකන් අනම්මනම් හිතයි කියන එක ඔයාලා හිතන්න එපා. ඔයාට ගොඩ යන්න ඕන නම් ඔයාලා තමන්ගේ විදිහක් හදාගෙන මේ විදිහට වැඩ කරන්න ගන්න. කවුරු මොනවා හිතුවත් අපිට වැඩක් නැහැ. තේරෙනවද? තමන් සාර්ථක වෙනවා නම් අනුන්ගෙන් කිසිම වැඩක් නැහැ. දැන් අපි කතා කරමු සබ්ජෙක්ට් වයිස් කොහොමද වැඩ කරන්න කියන එක. මම ඔයගලන්ට ෆිසික්ස් ගැන මුලින්ම කියන්නම්. මොකද මට ෆස්ට් ට්‍රයි එකේ ෆිසික්ස් වලට C එකක් තිබ්බේ. එතකොට සෙකන්ඩ් ට්‍රයි එකේ A එකක් කරගන්න මම ෆිසික්ස් වලට සෑහෙන්න වැඩ කරා. සෑහෙන්න වැඩ කරා කියන්නේ මම විදිය හොයාගත්තා. ෆිසික්ස් වලට වැඩ කරන්න ඕනේ කොහොමද කියන එක. ඒ විදිහට තමයි මම වැඩ කරේ පස්සේ සෙකන්ඩ් ට්‍රයි එකේ. ෆිසික්ස් වලට මම මොඩල් පේපර්ස්, ප්‍රොවින්ෂියල් පේපර්ස්, පාස් පේපර්ස් මේ තුන අනිවාර්යයෙන්ම කරා ෆිසික්ස් වලට. ඒ කියන්නේ අපේ දැන්
වාර ටර්ම් එකක් ඉවර වෙනකොට හැම පළාතෙන්ම ටර්ම් ටෙස්ට් පේපර්ස් දෙනවනේ. ඒ පේපර්ස් ටික හොයාගත්තා. ඒ ටික හොයාගන්නත් ටෙලිග්‍රෑම් ගෲප් එකක් තිබ්බා ඒ කාලේ. මට දැන් ඊ වගේ නමවත් අඩුතරම මතක නැහැ. කොහොම හරි ටෙලිග්‍රෑම් ගෲප් එකකට දැම්මා. ඔයගොල්ලන්ටත් මම හිතන්නේ ඒ වගේ ටෙලිග්‍රෑම් ගෲප් ඇති. ඒ වගේ පේපර්ස් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. හරිද? එතකොට මම කරේ අනිවාර්යෙන් මොඩල් පේපර්ස් කරා සතියට 2ක්. ෆිසික්ස් වලට නම් මම ගියපු සර්ගෙයි ඒ අදාළම පැරලලි හිටපු සර් කෙනෙක්ගෙයි පේපර්ස් ඒ සතියේ මම කරා. පේපර්ස් 2ක් කරා. එක සතියකට මොඩල් පේපර්ස්. එතකොට පාස් පේපර්ස් වල අනිවාර්යෙන් මම ප්‍රශ්න කරනවා. මම ඔයගොල්ලන්ට කිව්වේ මම මොඩල් පේපර් එක අපේ සර්ගේ මොඩල් පේපර් එක ලියන්න යන්න කලින් සර්ගේ ගෙසින්ග්ස් ඒ කියන්නේ පේපර් එකේ දෙනවා කියන ඒ වගේ ප්‍රශ්න 2 ගානේ කරලා ගියා කියලා මම ඔයගොල්ලන්ට කියවනේ පාස් පේපර්ස් වල තමයි මම ප්‍රශ්න 2 ගානේ ඒ කාලේ කරලා ගියේ. එතකොට මම පාස් පේපර්ස් නම් සෑහෙන්නම මම කරලා ඇත්ති. ඔයාලට ඒක පෙන්වන්න විදිහකුත් නැහැ. මම පේසුරු පොත් ටිකක් කට්ටිය නම් ගිලමලිලාට ඔක්කොටම දෙදලා දීලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තාම තව ෆිසික්ස් වලට කරේ අර පොයින්ට් බුක් එක හදාගන්න එක. ඒත් එක්ක අනිවාර්යෙන් පේපර්ස් කරලා මම ඩිස්කෂන් එක නම් බැලුවා. ළමයි ඩිස්කෂන් එක නම් මිස් කරේ නැහැ. මට වෙලාවක් නැත්තම් මට වැරදුණු ටික හරි මම ස්පීඩ් දාලා බලනවා. මම කොහොමත් වීඩියෝස් බලන්නේ ස්පීඩ් දාලා 1.5 වගේ දාලා තමයි බැලුවේ. sorry 1.5 නෙමෙයි 1.25 දාලා බැලුවේ. ඒ විදිහට තමයි ඒ ටික කරගත්තේ. එතකොට 6 වල මට මම කැමතිම නැති පාඩමක් තමයි යාන්ත්‍ර විද්‍යාව. ඔයගොල්ලන්ටත් එහෙම ඇති සමහර විට. එතකොට මම කොහොමත් කලින් ඉඳන්ම හිතන් හිටියේ යාන්ත්‍ර විද්‍යාවෙන් මම එසේ එකක් කරන්නේ නැහැ කියලා. ඔයාලට එහෙම මොකක් හරි අමාරු පාඩමක් තියෙනවා නම් මේ මාස 6 ඇතුළත කවර් කරගන්න බැරි වෙයි කියලා හිතෙනවා නම් ඔයගොල්ලෝ අනිත් ප්‍රශ්න ටිකට හොඳටම රෙඩි වෙන්න. තේරෙනවද? කියන්නේ පුළුවන් තරම් ඒ වගේ ප්‍රශ්න කරලා පුළුවන් නම් ඒ වගේ වීඩියෝස් වෙන සර් කෙනෙක් හරි තමන්ගේ සර් හරි කරන වීඩියෝස් බලලා ඒවට සෑහෙන්නම රෙඩි වෙන්න. ඔයගොල්ලෝ මං කියන්නේ අමාරුම පාඩමක් තියෙනවා නම් කෙනෙක් අහන්න පුළුවන් මගෙන්. එතකොට ඔයා කලින් ඉඳන්ම ප්‍රශ්න ටික තෝරගෙනද ගියේ කියලා. ඇත්තටම කියනවා නම් ඉතින් ඔව් හරිද. මම ප්‍රශ්න 5කට රෙඩි වෙලා ගියේ. කියන්නේ මම ඔක්කොම කවර් කරන්න මේ දැන් ප්‍රශ්න කීයක්ද දෙන්නේ එලෙවල් පේපර් එකේ 6ක් නේද මං හිතන්නේ 6ක් තියෙන්නේ. එසේ පේපර්ස් එසේ පේපර් එක ප්‍රශ්න 6ක් නේ තියෙන්නේ. එතකොට ඔව් 6ක් තියෙන්නේ. එතකොට මම එකෙන් 5කට තමයි රෙඩි වුණේ. එකක් අතහැරලාම දාලා හිටියේ. පාර්ට් A එකෙන් යාන්ත්‍ර විද්‍යාව නම් මම කොහොමද අතහැරලා හිටියේ. යාන්ත්‍ර විද්‍යාව මට සෙට් උනේම නැහැ. මොකද සාමාන්‍යයෙන් ෆස්ට් අයි තියරි ක්ලාස් එකකින් තමයි ඒක හොඳට මල්ල ගන්න පුළුවන් වෙන්නේ. ඒ ෆස්ට් අයි එකේ පිස්සු ගලපු හින්දා ෆස්ට් අයි එකේ මට ඒක සෙට් උනේ නැහැ. ඒ හින්දා මම ඒක අතහැරලා දාලා තමයි හිටියේ. ඊට පස්සේ අනිත් ප්‍රශ්න 5ටම මම රෙඩි වෙලා ගියා. කොහොමත් පාර්ට් A එකේ දෝලන හා තරංග හෝ ආලෝකයන්නේ අහන්න. එතකොට ඒ ප්‍රශ්න දෙකට රෙඩි වුණා. ඔයගලන්ට කියන්න ඕනේ දැන් සෙකන්ඩ් පාර්ට් එකෙන් පාර්ට් B එකේනොත් මම ප්‍රශ්න දෙකටම රෙඩි වෙලා තමයි ගියේ. අන්තිමට තියෙන්නේ තාපයයි විකිරණයිනේ. තාපයයි විකිරණ කොටසයිනේ තියෙන්නේ අන්තිමට. ඒකෙනොත් මම තාපය අතහැරලා විකිරණ එකට තමයි පොඩක් වැඩිපුර ෆෝකස් කරේ. තාපයත් කරා ඒත් එක්කම. මොකද අර ස්ට්‍රක්චර්ඩ් එසේ එකේ තාපය එන හින්දා තාපය කව වුණා. එසේ එකත් ස්ට්‍රක්චර්ඩ් එසේ එකට රෙඩි වෙනකොටම මේ එසේ එකත් ඒ විදිහටම කව වුණා. ඒක නිසා මේ ප්‍රශ්න ඔක්කොම රෙඩි වෙලා තමයි ගියේ. ඕගොල්ලන්ට එහෙම මොන හරි අමාරු පාඩමක් තියෙනවා නම් ඔයාලා ඒකෙන් MCQ ස්ට්‍රක්චර්ඩ් එසේස් ටික හොඳට පුරුදු වෙලා එසේ එක ඒක ඇරෙන්න අනිත් ටික ප්‍රැක්ටිස් කරන්න. හැබැයි ඔයාලට ටයිම් එක තියෙනවා නම් පොඩ්ඩක් අරකට කරන්න try කරන්න. ඒක කෝකටත් හොඳයිනේ ඔයගලන්ට. ඒක නිසා එම කරන්න try කරන්න. මොකද අපිට කියන්න බෑ. සමහර විට දෝලන හා තරංග ප්‍රශ්න අමාරු වෙන්න පුළුවන් යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නෙට වඩා. ඒකින්ද හැම ප්‍රශ්නයකටම හොඳට රෙඩි වෙලා යන්න. මම නම් ගියේ ඉතින් කොහොම හරි යාන්ත්‍ර විද්‍යාව නම් කරන්නේ අරක කොච්චර අමාරු නැත ඒක කරනවා කියලා තමයි ගියේ. හැබැයි අපේ පාර නම් වාසනාවකට ඒක ලේසියට ආවා. එතකොට මේ මාස 6 ඇතුළත කෙනෙක් මුලින් ඉඳන් වැඩ කරන් ගන්න පුළුවන්. එහෙමනම් ඔයගොල්ලන්ට ඇත්තටම ඉතින් කරන්න දෙන්නේ ප්‍රශ්න 4ට ෆෝකස් කරලා ගිහිල්ලා වැඩ කරන එක තමයි. කියන්නේ ප්‍රශ්න 4ට අදාළව ඒ වීඩියෝස් ටික බලලා ඒ වගේ නෝට්ස් කවර් කරගන්න කාලයක් තියෙද්දි දන්නේ නැහැ. එහෙම වුණොත් පාස් පේපර් ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම කරන්න. පාස් පේපර්ස් නම් අනිවාර්යයෙන්ම කරන්න. ඔයාලා තෝරගන්න ප්‍රශ්න 4ට අදාළව මොඩල් පේපර්ස් වල ප්‍රශ්නත් කරලා යන්න. පාස් පේපර්ස් පුළුවන් නම් 5 පාරක් හෝ 6 පාරක් වගේ කරන්න try එකක් දෙන්න. මොකද ගොඩක් නැහැනේ. මම නම් අවුරුදු 10කට කලින් ඉඳන් තමයි පාස් පේපර්ස් කරන්න පටන් ගත්තේ. ඒ විදිහට 10 පාරක් විතර කරා. මම හිතන්නේ 10 පාරක් විතර කරලා ඇති.
5-6 පාරක් හරි කරන්න try එකක් දෙන්න. මොකද past papers වලට අදාළව ඒ ආසන්නෙන් හරි ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ ඒකට ප්‍රශ්න 4කට focus කරලා exam එකට යන්න. chemistry ගත්තොත් එහෙම chemistry වල chemistry නම් මම ආසම subject එක තමයි chemistry. අපි බලමු chemistry වලට මම වැඩ කරේ කොහොමද කියන එක. chemistry වලටත් මම point book එකක් හදාගත්තා කියලා මම ඔයගොල්ලන්ට කිව්වනේ. එතකොට chemistry වලටත් මම අනිවාර්යෙන් paper class මං ගියා. paper class මං cut කරගෙන මොකද ඒ තරම් හොඳ papers තමයි paper class එකේ අපිට හම්බුනේ. සෑහෙන්නම හොඳ papers හම්බුනේ chemistry වල. ඒකේ past papers ටික අනිවාර්යෙන්ම කරා මම chemistry වල. අනිත් එක පේසරු එකේ ප්‍රශ්න කරා. දැන් ඒ කියන්නේ chemistry වල කෙනෙක්ට අමාරු part එකක් තියෙන්න පුළුවන්. රසායනික ගණනය හෝ තව මොනවද තියෙන්නේ ඕගනික් වගේ දේවල් තියෙනවානේ. ඕගනික් වල ළමයි ඔයගොල්ලන්ට මම නම් කියන්නේ පේසරු වල තියෙන ටික මදි. ඒක නිසා ඔයගොල්ලෝ පුළුවන් තරම් ඕගනික් වලට ප්‍රශ්න හොයාගෙන කරන්න බලන්න. මමත් කරේ ඇත්තටම වෙන ගුරුවරුන්ගේ ඒවත් හොයාගෙන කරා. ඒ කියන්නේ මට ආස හිතුණා ඕගනික් වල අර යාන්ත්‍රණය හොයන්න ඒ වගේ දේවල් නෙවෙන්නේ. ඒකට සෑහෙන ආස හිතුණා. මං ආසම එක ඕගනික්. එතකොට කෙනෙක්ට ඕගනික් වල යාන්ත්‍රණ ටික පුළුවන් වුණොත් ළමයි ඕගනික් බැරි වෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට මොකක් හරි යාන්ත්‍රණ ඒව මේව බැරි නම් තමයි ඕගොල්ලෝ ඕගනික් වලට අකමැති වෙන්නේ. විශේෂයෙන් කියන්නේ මම ඕගනික් වලට YouTube එකේ එක සර්ලාගේ වීඩියෝස් බැලුවා. මොකද මේ ගොඩක් කට්ටිය කලින් ඉඳන් කියලා දෙන්නේ ඕගනික් අමාරුයි කියලා. ඒක නිසා ඉතින් සර්ලා කීප දෙනෙක්ගේම වීඩියෝස් බලලා හොඳට ඔලුවට දාගත්තා. අනිත් එක මම මේ කෙමිස්ට්‍රි වලට දැන් ඔය පාට එහෙම මතක තියාගන්න ඔය එක ඒවට දැන් මොකද්ද තියෙන්නේ ඉනෝගනික් වල ඩී ගොනුව එහෙම තියෙනවානේ. එතකොට ඒ ඩී ගොනුව ඒකේ පිළිවෙල මතක තියාගන්න. මේ කෙමිස්ට්‍රි වල ඒ වගේ ওই පාට මතක තියාගන්න. එහෙම එක සින්දු හදාගෙන හිටියා. සින්දු කියන්නේ එහෙම නෙමෙයි. අර චූටි වාක්‍ය වගේ ඒවා හදාගෙන හිටියා මට මතක හිටින විදිහට. හරිද? එතකොට මම එක්සෑම් එකට කලින් දවසේ දැන් අර චුට්ටි වෙලාවක් තියෙනවනේ අපිට පේපර් එක දෙන්න කලින් ලියන කොලේ දෙනවනේ. කටුවැඩ කොලේ වගේ එක. ඒ කටුවැඩ කොලේ මම ඒ ටික මතකෙන් ලියාගෙන ගියා ඒ දෙන වෙලාවේ. මොකද මට වෙලාවක් ඉතුරුයි. එතකොට පේපර් එක දෙනකම් වෙලාවක් ඉතුරුයිනේ. ඒ ටිකේ අර ටික ලියාගෙන ගියපුවාම මට පේපර් එක දුන්න ගම බැලුවා ලිව්වා. වගේ එකක් තමයි තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් හම්බුනහම. ඒක නිසා මම එහෙම කරා. ඉනෝගනික් වලට තමයි ගොඩක්ම ඒ වගේ වගන්ති සින්දු වගේ ඒවා හදාගෙන සින්දු නන් නෙමෙයි. වගන්ති තමයි ගොඩක් හදාගෙන හිටියේ. ඒවා මතක හිටිනවා. හොඳට මතක හිටිනවා. ඉතින් ඒ විදිහට හදාගෙන හිටියා. ඊට පස්සේ ළමයි මම කෙමිස්ට්‍රි වල තව කරපු වැඩක් තමයි මම මගේ යාළුවාට කෙමිස්ට්‍රි කියලා දුන්නා. හරිද? ඒ කියන්නේ එයාට ලුයිස් ව්‍යූහ වගේ දේවල් අමාරු වෙලා තිබුණා. ඒක නිසා මම ඒ වගේ දේවල් කියලා දුන්නා. ඕගනික් යාන්ත්‍රණ මතක තියාගන්න විදිය කියලා දුන්නා. ඒ වගේ මට පුළුවන් එයාට බැරි දේවල් ඒ කියන්නේ මට ෂුවර් නම් මම මේ දේ දන්නවා කියන එක මම මගේ යාළුවාට ඒක කියලා දෙනවා. එතකොට තව තවත් මතක හිටිනවා වැඩි. අනිත් දේ තමයි ඕගොල්ලෝ ඕගොල්ලෝගේ යාළුවන්ගෙන් හරි ඕගොල්ලෝගේ ගුරුවරුන්ගෙන් හරි ඕගොල්ලන්ට බැරි දේවල් අහන්න පැකිලෙන්න එපා. කියන්නේ නිකන් මට බෑ කියලා හිතයි වගේ එකක් හිතන්න එපා. ඔයාලට බැරි හැම දෙයක්ම යාළුවෙක්ගෙන් අහලා නැත්නම් තමන්ගේ ගුරුවරයාගෙන් අහලා ඒ හැමදේම විසඳගෙන ඉස්සරහට යන්න. මොකද නැත්තම් ওই ප්‍රශ්නේ ඔයාලගේ හිතේම තියෙනවා. කියන්නේ දැන් ඔයා හිතන්න ඔය අහන්න යන එක පේපර් එකට එනවා. එතකොට ඔයා එතන වසතවිලි වෙනවා. අපරාධි මට මේක අහලා දැනගන්න තිබ්බනේ කියන එක. ඉතින් මාත් ඒ කාලේ මට බැරි දේවල් එක්කෝ සර්ලාගෙන් ගිහිල්ලා ඇහුවා. නැත්තම් මගේ යාළුවෙක්ගෙන් අහලා දැනගත්තා. කාලේ අපි ගෲප් එකක් හදාගෙන හිටියා. මං කිව්වා මම යාළුවෙක් එක්කම වැඩ කරා කියලා. ඒ යාළුවා තුළු තව යාළුවෙක් එකතු කරලා ගෲප් එකක් හදාගෙන හිටියා. එතකොට අපි කරන මොඩල් පේපර්ස් වල අපිට බැරි ප්‍රශ්න ටික යාළුවන්ගෙන් දාලා අහගත්තා. දැන් සමහර ඒවා තියෙනවානේ ගුරුවරු කියලා දෙන දැන් ඩිස්කෂන් එක බැලුවොත් ඒක අපිට හරියට තේරෙන්නේ නැහැ. එතකොට ඒ වගේ ප්‍රශ්න ගෲප් එකකට දාලා ඔයාගේ යාළුවෙක් කියලා දෙනකොට ඔයාට ඊට වඩා තේරෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගෲප් එකක් හදාගෙන වැඩ කරා. අනිත් දේ තමයි ළමයි ඔයගොල්ලෝ මොඩල් පේපර්ස් කරනවා නම් ආන්සර්ස් නැති මොඩල් පේපර්ස් නම් කරන්න එපා කිසිම වැඩකට නැහැ. මොකද ඔයගොල්ලන්ට ඒකට වෙනම වෙලාවක් යනවා උත්තර ටික හොයාගන්න. එක්ක ගුරුවරයෙක්ට කියලා එක්ක යාළුවෙක්ට නැත්නම් අක්කා කෙනෙක්ට අයියා කෙනෙක්ට කියලානේ ඔයගොල්ලන්ට මේ උත්තර හොයාගන්න වෙන එකට වෙනම වෙලාවක් යනවා. ඒක නිසා පුළුවන් තරම් ආන්සර්ස් නැති පේපර්ස් ගන්න නැතුව ආන්සර්ස් තියෙන පේපර්ස් හොයාගෙන කරන්න. හරිද? ඒ විදිහට තමයි කෙමිස්ට්‍රි වලට වැඩ කරේ. බයෝ වලට වැඩ කරපු විදිය ගත්තොත් එහෙම මම දන්නේ මේ වීඩියෝ එක කොච්චර දිග වෙයිද කියලා. එහෙම වුණත් මම බයෝ වලට වැඩ කරපු විදිය මගේ යාළුවන්ට කතා කරලා යාළුවොත් එක්කන් ඕගොල්ලන්ට අරගෙන ඉන්නම්. සහ මම දැනට වැඩ කරපු විදිය කෙටියෙන් කියන්නම්.
බයෝ වලට මම වෙනම essay book එකක් හදාගෙන හිටියා. essays ඒ කියන්නේ ඒ පාඩමට අදාළව එන්න පුළුවන් essays ටික මම වෙනමම කොලයක ලියාගත්තා. හරිද? ඒ කියන්නේ කොල දෙකක් අරගෙන ඒ පාඩමෙන් එන්න පුළුවන් essays ඔක්කොම ටික මට හිතෙන මාතෘකාව මම ලියාගත්තා. ලියාගෙන දවසට 2 ගානේ ඒ essays ලියන්න පටන් ගත්තා වෙනමම පොතක් අරගෙන. එතකොට ලියන මාතෘකාවට ටික එකක් දාගෙන ගියා. එකම ප්‍රශ්න ඕගොල්ලන්ට දෙපාරක් විතර සතියකට ලියවෙනවා. එතකොට මොකද ඕගොල්ලෝ සතියට පේපර් ක්ලාස් උත් යනවානේ. එතකොට සෑහෙන්නම හොඳයි essays ගොඩ දාගන්න මේ ක්‍රමේ. මම නම් කියන්නේ ඕගොල්ලන්ට මේ කාලය ඇති මාස 6ක කාලය ඇති. පුළුවන් නම් මේ විදිහට දවසට 2 ගානේ ඕගොල්ලන්ට ෆ්‍රී ටයිම් එකක් හම්බෙන වෙලාවක essay එකක් ලියන්න try කරන්න. ළමයි ඕගොල්ලෝ දැම්මේ ඉඳන්ම ටයිම් බැලන්ස් කරලා වැඩ කරන්න පටන් ගන්න. ෆිසික්ස් වලට එහෙම ටයිම් බැලන්සින් නම් දැම්මේ ඉඳන්ම හදාගන්න පටන් ගත්තොත් ඔයාලට සෑහෙන ලේසි වෙයි. ඒක නිසා ටයිමර් එක තියලා ඔයගොල්ලෝ වැඩ කරන්න ගන්න. ටට්ටක් ගාලා පේපර් එක කරගෙන යන්න. කෙමිස්ට්‍රි වලත් එහෙමයි. බයෝ වලත් එහෙමයි. මුලින්ම මම නම් කෙමිස්ට්‍රි වල මම මුලින්ම කරන්න පටන් ගත්තේ වගුව තමයි මම මුලින්ම අන්තිමට තියෙන අන්තිම ප්‍රශ්න 10 අන්තිම ප්‍රශ්න 10 තමයි කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ තමයි මුල් පිටු වලට ආවේ. පළවෙනි ප්‍රශ්න 10 ගන්න ගත්තේ. ඊට පස්සේ තමයි මැද ටික කියවගෙන ගියේ. ඒ විදිහට තමයි කරේ. කෙමිස්ට්‍රි වලට මට වෙලාව මදි වුණේ නැහැ. MCQ එකට වෙලාව මදි වුණේ නැහැ. මට මතක විදිහට essay එකට වෙලාව මදි වුණෙත් නැහැ. ඊට පස්සේ ෆිසික්ස් වල ගත්තාම ෆිසික්ස් වල MCQ එකට වෙලාව පොඩ්ඩක් මදි වුණා. කනෂට් ගහන්න උනා 2ක් විතර. ඒකින්ද ඔයාලා දැන් මේ දම පුළුවන් තරම් MCQ එක පැය 2ක් තියෙන එක පුළුවන් නම් පැය 1:00 ඉවර කරන්න ඔයාලා try එකක් දෙන්න. පුළුවන් උඩරිම ප්‍රශ්න ටික කරන්න. එකම ප්‍රශ්නේ නම් රැඳිලා ඉන්න එපා. හරිද? මේ ටික කරගෙන යන්න. ඔයා ප්‍රශ්නේ හදාගෙන යනවා. එතකොට ඔයාට දැන් තේරෙනවා මට මෙතන උත්තරේ එන්නේ නැහැ. එහෙනම් ඒක අත්හරින්න. ඒක අත්හැරලා ඊළඟ ප්‍රශ්නට යන්න. ඒ විදිහට කරගෙන යන්න. හැබැයි අර කොළ ටික පිළිවෙලට තමන්ගේ තැනින් තියාගන්න. තැන් වල දාන්න නැතුව තමන්ගේ තැනින් තියාගන්න හොයාගන්න පුළුවන් වෙන විදිහට කටු වැඩ කරන්න. හොඳද? මොකද නැත්තම් ඊළඟට ඔයාලා කරපු කටු වැඩ ටිකවත් ඔයාලට හොයාගන්න වෙන්නේ නැහැ. ගානක් භාගයට හදලා නැවැත්තුවා නම් ඒකවත් ඔයගොල්ලන්ට හොයාගන්න වෙන්නේ නැහැ පිළිවෙලකට කටු වැඩ කරේ නැත්තම්. ඒක නිසා එක උඩ කටු වැඩ කරන්නේ නැතුව එකක් මෙතන කරනවා නම් අනිත් එක මෙතන. ඒ විදිහට පිළිවෙලකට කටු වැඩ කරගෙන යන්න පුරුදු වෙන්න. එතකොට එක්සෑම් එක වෙලාවේ වුණත් ඔයා කන්ෆියුස් වෙන්නේ නැහැ. කොතනද මේ මම දැන් කරපු ප්‍රශ්නේ කොතනද කියන එක කන්ෆියුස් වෙන්නේ නැහැ. ඒක දැන් පුරුදු වෙන්න. ටයිම් එකට වැඩ කරන්නත් පුරුදු වෙන්න. මම හිතන්නේ මේ සෑහෙන වෙලාවක් මම වීඩියෝ එක කරා. ඒක නිසා මම ඕගොල්ලන්ට එහෙම වුණොත් බයෝ වලට වැඩ කරන විදිය වෙනමම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් බලමු. වීඩියෝ එක හදලා බලන්නම් කොච්චර වෙලාවක් එනවද කියලා. ගොඩක් වෙලා ගියොත් එහෙම බයෝ වලට වැඩ කරන විදිය වෙනමම යාළුවොත් එක්කම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මගේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි මෙච්චර වෙනකන්. මම වැඩ කරපු දේ තමයි මම ඕගොල්ලන්ට කියලා දුන්නේ. ඕගොල්ලන්ට ගන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකෙන් අරගෙන මේ මාස 6 ඇතුළත හොඳ ප්ලෑන් එකකට වැඩ කරලා ඒ තුනටම යන ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම. Thanks for watching.